ඇමරිකානු ජනාධිපතිගේ කල්පිත බදු පැනවීම සහ වියදම් දැරීම පිළිබඳ මතය පිළිකුල දනවන ගර්හිත දෙයක් ලෙස එලොන් මස්ක් ප්‍රකාශ කොට තිබෙනවා. මේ නිසා ජනපතිගේ ඉතා සමීප මිතුරෙකු වන මස්ක් සහ ජනපති අතර යම් විරසක බවක් ඇතිවීමට හේතු වී තිබෙනවා. ජනපතිගේ යෝජනාවලට අනුව ඩොලර් ට්‍රිලියන ගණනක බදු සහන හා වැඩි ආරක්ෂක වියදම් ඇතුළත් අයවැය පසුගිය මාසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරනු ලැබුවා. එයින් එක්සත් ජනපද රජයට වැඩි මුදලක් ණයට ගැනීමටද අවස්ථාව සැලසී තිබෙනවා. ඊට ඡන්දය දෙමින් කැමැත්ත ප්‍රකාශ කළ අය ලැජ්ජා විය යුතුයි. මස්ක් CX කිනුමේ සටහනක් තබමින් කියා සිටියා. එලොන් මස්ක් නමින් ලෝම හඳුනන මේ තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ට්‍රම්ප්ගේ දෙවැනිවර ජනපතිපුරයේ ඔහුගේ සහායට සිටි ඉතා වැදගත් චරිතයක් වුණා. එසේම ට්‍රම්ප් ජනපති සටනින් ජයගත් පසු ඔහු ජනපතිගේ සහායට රැඳුණා. ඩොජ් ලෙසින් හැඳින් වූ කණ්ඩායම හා එක්ව රජයේ වියදම් අඩු කිරීමේ කටයුතු වෙනුවෙන් ඔහු දින 128ක කාලයක් තුල යෙදී සිටියා. ඒත් එලොන් මස්ක් පසුගිය සතියේ ඒ කටයුතු වලින් හදිසියෙම වාගේ ඉවත් වුණා.